අපි බලමු ඉදිරි සතිය ඔයාට කොහොමද කියලා. මුලින්ම මෙතන පෙන්නනවා ඔයාට කවුරු හරි කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ඒ කෙනා සමග අලුත් මිතුදමක් ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයක් ඉදිරියට ඇති වෙන්න පුළුවන් මේ සතිය ඇතුළත. ඔයා කාට හරි මුදලක් දුන්නා නම් ඒ මුදල ඔයාට ආපහු ලැබෙන්න පුළුවන්. ඒ වගේම no contact කවුරු හරි හිටියානම් ඒ කෙනා කවුරු වුණත් මේ සතිය ඇතුළත එයාගෙන් ඔයාට මොනවාම හරි පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. යාළුවන් එක්ක මොනවා හරි දෙයක් සමරන්න එහෙම නැත්නම් ට්‍රිප් එකක් යන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම පවුලේ අය සමග සතුටින් ඉන්න ලැබෙනවා මේ සතිය ඇතුළත. ඔයා ඔන්ලයින් මොනවා හරි දෙයක් පටන්ගෙන තියෙනවා නම් ඕ මොනවා හරි අලුත් ව්‍යාපාරයක් ඔයා පටන් අරගෙන තියෙනවා නම් මේ සතිය හිතපු නැති විදියට ඒ ව්‍යාපාරය සාර්ථක වෙන්න පුළුවන්. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට රෙසිනේට් වෙන්නේ නැති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාට සුබ දවසක් වේවා.